දෙවෙනි මේ කතාවේ සීසන් 3 ආරම්භය ගැන මේ වෙනකොට හැමෝම කතා වෙනවා. ඉතින් දෙවෙනි කතාවේ සීසන් 3 මොන විදිහකට ආරම්භ වෙයිද? ඉතින් කලින් ඔයාලට මතක ඇති දෙවෙනි සීසන් 2 ආරම්භ වුණේ සමල්කගේ මරණයෙන් පස්සේ. ඉතින් මේ වෙනකොට අනුහස් කියන චරිතය කතාවේ ගොඩක් කාලයක් රැඳිලා හිටපු නිසා සමහරට විට දෙවෙනි කතාවෙන් අනුහස් ඉවත් වෙලා අලුත් මුහුණුවරකින් කතාව ආරම්භ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි එහෙම වුණොත් සමාධියට අලුත් පෙම්වත දෙවෙනිම කතාවේදී ඉදිරියට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කතාවේ සීසන් 3 ආරම්භ වුණොත් මොන වගේ වෙනස්කම් කතාවේ ඉදිරියට සිද්ධ වෙයිද කියලා. දෙවෙනිමට කතාවට ආදරය කරන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි දෙවෙනිම කතාව සමග නැවත වතාවක් රැඳිලා ඉන්න ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඔයාලත් කතාවට ආදරේ නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම දෙවෙනිම කතාවේ සීසන් 3 ආවොත් මොන වගේ දෙයක් සිදු වෙයිද කියලා කියන්න බලන්න.